මරණ වාර්තාවේ තිබුණේ බීමත්කමෙන් අධික වේගයෙන් රිය පදවල ගිහිල්ලා ඒක ගිනි අරගෙන ඒකෙ තිබිච්ච විෂදුම ආගානය කරලා පුතා නැති වෙලා කියලා. අධික වේගයෙන් ගියා නම් ඒ කාර් එකේ ඇක්සිඩන්ට් එක මීට වැඩිය වෙනස් වෙන්න ඕනේ. ඒ යනකොට තමයි අපිට ඇව්වා ආපහු මේ මරණය ගොඩාරම් පරීක්ෂණයක් කරන්න පවුලෙන් ඉල්ලුවාම අපි අවසරේ. ඒ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වාර්තාව දුන්නා මේ බීමත්කමින්වත් විෂ ආග්‍රහණය කෙනෙක්වත් නෙවෙයි දස වද දීලා මේ දරුවව මරලා කියලා. මරලා පුච්චලා කියලා. තජුඩීන් ක්‍රීඩකයා ඝාතනය වුණා. ඒ වගේම ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියා ඝාතනය වුණා. එලිමහනින්. ඒ වගේම ප්‍රගීත් එක්නැලිකොට අපි තාම දන්නේ නැහැ මොකද වෙලා තියෙන්නේ කියලා. හැබැයි මේ ත්‍රිත්වයම මීට වඩා දේවල් වුණා. මේ ත්‍රිත්වයම උනේ ඔබ නාම ලලුත් රටකට බලාපොරොත්තුවක් ඔබ අමාත්‍ය දුර දරපු තාත්තා ජනාධිපති අගමැති දුර දරපු ආණ්ඩුවල මේ සම්බන්ධයෙන් ඔබ කියන්න නැති උනාට කමක් නැහැ මොකුත්. කියන්න බැරි නම් කියන්න එපා. ඕක හෙන ජාවාරංකාරයා. හැබැයි ඔබ මේ ගැන දැන් දරන මතය මොකද්ද? මේකට සාධාරණීය කරන්න ඕනද? පළවෙනි එක තමයි ඔය කාරණා තුනම අතිශයින් දේශපාලනීකරණය කරපු කාරණා තුනක්. මැතිවරණ වේදිකාවල ප්‍රධාන සටන් පාඨයක් බවට පත් වෙච්ච කාරණා. ඕකේ. මගේ එක මිල්ලිමයි තියෙනවා. අපි පරීක්ෂණ කටයුතු කරමු. හැබැයි මේක දේශපාලන වේදිකාවේ ටොපික් එකක් කරගන්න එපා. නාමල් දැන් මේක දේශපාලනේ කතා කරාට තජුඩීන්ට එයාගේ ෆැමිලි එකට එයා අහිමි වුණා. මැරුණා. අපි දේශපාලනේ අයින් කළාම දාමු. මිනිහෙක් මැරුණා. ඔයාගේ යාළුවෙක් මැරුණා. ක්‍රීඩකයෙක් මැරුණා. ලසන්ත අහිමි වුණා. මැරුවා. එයාගේ දරුවන්ට තාත්තා අහිමි වුණා. ප්‍රගීත් එක්නැලිකොට තාම ඇටයක්වත් හොයාගන්න නැහැ. මොකද උනේ කියලා. හැබැයි මේකට සාධාරණ වෙන්න ඕනේ නේද? පැහැදිලිවම සාධාරණයකට වඩා එයාගේ දෙමව්පියෝ සහ පවුල දැනගන්න ඕනේ. ඇත්තට මොකද උනේ කියලා. මටත් දැනගන්න ඕනේ. ඇත්තද? එහෙනම් ඔබ දොට්ට බහින් ලෑස්තිලා හිටා. ඔයා හොයනවද ජනාධිපති? පැහැදිලිවම අපි ඒ දේශපාලන වේදිකාවල සටන් පාඨ සියල්ලටම පරීක්ෂණ කටයුතු කරනවා විතරක් නෙවෙයි ඒකේ සත්‍ය හොයලා යම් කිසියකින් බොරුවට දේශපාලන වේදිකාවේ සටන් පාඨයක් විදිහට පාවිච්චි කරලා තියෙනවා නම් ඒකට විරුද්ධව අපි ක්‍රියාත්මක කරනවා. මම ජීවිතයකට මේ වගේ ඔය හිටපු ප්‍රෙඩිසිල් වල අනිත්‍යයක් සියල්ලම පරාදයි. මේ වගේ විකර නළුවෙක් කවදාවත් දැකලා නැහැ. තාජුදීන් හම්බෙලා තිනේ? ඔව්. යාළුවෙක්. ඒකට සෙල්ලම් කරලා තියෙනවා. ඒකට සෙල්ලම් කරලා. තාජුදීන් ගොයි මේ මල්ලිලා අතර ආරෝල මොකද්ද? කිසිම ආරෝලයක්. දීගිරට බලලත් සාක්කිය කියන. ඌත් කෑවා දීගිරි. එහෙනම් තාජුදීන්ගේ අනතුර මුලින්ම රියානතුරක් විදිහට නාරායන්පිට පොලිසිය දැන් වහනෝනේ සමහර වසන්ත දන්නේ කොහමද? රාජා ආරක්ෂක ඇමති දන්නේ කොහමද කියලා රියානතුරක් කියලා පූර්ව නිගමනයකට නාරායන්පිට පොලිසිය ඇවිල්ලා තිබුණේ කොහමද? ඒ පිළිබඳව තමයි නාරායන්පිට පොලිසියෙන් අහන්න ඕනේ. මොකද අපි තජුදීන් අතර කිසිම හිවිරසකයක් නැහැ. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ආණ්ඩුවේ තාජුදීන්ගේ අනතුර රියානතුරක් කියලා වහපු ෆයිල් එක 2015 යහපාලන ආණ්ඩුව නැවත මේ ගොඩ ගන්නවා. අජිත් එන්නකෝන් විශේෂ අධිකරණ විශේෂ වෛද්‍යවරයා තමයි කියන්නේ මේක රියානතුරක් නෙමෙයි මේක ඝාතනයක් කියන එක. නීතිමය රාමුවක් ඇතුලේ බලවැඩ කරන්න එපා පුතා. එමනම් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන්න. එතකොට CCTV සොයාගන්න විට පැහැරගෙන යන දර්ශන තියෙනවා. ඩිෆෙන්ඩර් රථය පිටිපස්සෙන් ගිහිලා තියෙනවා. හබරදී හම්බ වෙන 3 පාරක් ඒ ඩිෆෙන්ඩර් රථයේ පාට වෙනස් කරලා තියෙනවා. ඒ ඩිෆෙන්ඩර් රථය අයිති මේ මොකද කාල්ටන් මේ ළමා මේ පෙරපාසලට. නෑ චම්දිතේ ඒ පටලවගෙන කාරණා කීපයක් පටලවගෙන කතා කරන්නේ. තාජුදීන් ඝාතනය කරපු වෙලාවේදී තිබිරිගස්යායේ පෙට්‍රල් සෙඩ් එකෙන් එතන තියෙන කඩෙන් තාජුදීන් වතුර බෝතලයක් ගන්නවා. තමන්ගේ ජීප් එක නතර කරනවා. වතුර බෝතලේ අරගෙන ජීප් එක යනකොට ඒ ගමන්ම තව ඩිෆෙන්ඩර් රථයක් යනවා. ඒ ඩිෆෙන්ඩර් රථේ CID එකෙන් හඳුනා ගන්නවා. හොයාගෙන යනකොට ඒ ඩිෆෙන්ඩර් ජීප් රථය සමාජ සේවා අමාත්‍යාංශයට අදාළ ජීප් රථය. අඩුත් හාමුදුරුවන්ගේ කියනවනේ. සමාජ සේවා අමාත්‍යාංශයට ඒක සමාජ සේවාවේ ෆීලික්ස් පෙරේරා එතකොට. ෆීලික්ස් පෙරේරාට මේක රතු කුරුසෙන් පරිත්‍යාග කරා සමාජ සේවා අමාත්‍යාංශ සමාජ සේවා කටයුතු සඳහා. මේක දෙන බව සිරන්ති දැක්කා. අලුත්ම වර්ගයේ ඩිෆෙන්ඩර් ජීප් එකක්. සිරන්ති කිව්වා කරුණා කරලා ඔක ඒගොල්ලන්ගේ පාවිච්චියට දෙන්න කියලා. අම්මට මංගාව තියෙන ඡායාරූප ෆීලික්ස් පෙරේරා ජීප් රථයේ සමග ශ්‍රීලංති රාජපක්ෂට යතුරු බාර දෙන ඡායාරූපේ ඩිෆෙන්ඩර් රථය. ඊට පස්සේ ඒ ඩිෆෙන්ඩර් රථයේ තෙල් ගහලා තියෙන ජනාධිපති ලේකම් කාර්යාලය. ජනාධිපති ලේකම් කාර්යාලයේ වාර්තා අනුව ඒ රථය පාවිච්චි කරලා තියෙන යෝසිත රාජපක්ෂ රථේ නැතුව තිබුණා. CID එක හොයාගත්තා ඒ රථය හබරන තිබිලා. මොකද ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන හබරන තියෙන්නේ. අලි බලන්න යන්න. sorry ඊට පස්සේ හබරන මේ රථේ අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුව හොයාගත්තා. හොයාගන්නකොට ඒ රථේ පාට 3 පාරක් මාරු කරලා තිබෙනවා. බාර දෙනකොට සුදු අවස්ථා දෙකක් තව පාට මාරු කරලා තිබෙනවා. ඒතකොට පාට 3 සුදු වල ඉන්නවා. අම්මා මේකව එල්ලන්න එපා. දැන් ප්‍රශ්නයක් තිබෙනවා. තාජුන්ගේ ඝාතන වෙච්ච රෑ ඒ ජීප් එකත් එක්ක තව ඩිෆෙන්ඩර් රථයක් යනවා. ඩිෆෙන්ඩර් රථයේ සිරන්ති තමන්ගේ සිරිලිය පදනමට ගත්තා. යෝසිත පාවිච්චි කරා. හබරන හංගලා තිබ්බා. පාට මාරු කරලා තිබ්බා. හොයාගත්තා. එන්න කිව්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණා කරලා කට උත්තරයක් දෙන්න. සාධාරණ නැද්ද? ඔබ හිතන්නේ ඒක නොකල යුතු දෙයක්ද? එයාට ගිහිල්ලා කියන්න පුළුවන් නෑ. දවසක් අපි හබරන අලි බලන්න ගියා. ජීප් එකේ උලම් බැස්සා. එහෙම තිබු තැනකට දාලා ආවා. මොකක් කරේ කියපල්ලා ගිහින්. හැබැයි ගෙන්නන්නයි කියන්නේද? ගෙන්නන්නයි කියත් තිබෙනවා. හැබැයි අද මොකද වෙන්නේ? අද අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුවට යනකොට අන්න එනවා සුවශක්තියක් නැති මේ අධ්‍යාපනයේ පරිච්ඡේ කඩා වැටුණු සමාජය පිළිබඳ පොදු හැඟීමක් නැති රට ජනතාව පිළිබඳ ලෙන්ගතුකමක් නැති මිනිස්සු ඇදුවා. අන්න ඇවිල්ලා කෑ ගහනවා මොකද? ජාතියේ අම්මලු. අරයා ජාතිය අප්පච්චි මෙයා ජාතිය අම්මා. මරු ජාතිය ඒක. ජාතිය අම්මා කනවලා තියෙන මොකද අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුව. තරුණියගේ ඝාතනය පිළිබඳව
කෑමර දෙනවා ජාතියේ අම්මා විහාරමාදේවි. සිරිලිය දේවිට කියන විහාරමාදේවි කියන. හැබැයි මම වගකීමකින් අදටත් කියන්නේ මේ ආණ්ඩුව මේ පිළිබඳව පැහැදිලි පරීක්ෂණයක් කරන්න ඕනේ. මොකද තදුරීන් සම්බන්ධයෙන් තියෙන චෝදනාව නිකන් නිකරුණේ පුද්ගලයන්ට චෝදනා කිරීම සාධාරණ නැහැ. සයික උට කරන සාධාරණයක්. Many months later 2023 වර්ෂයේ එක්තරා කාලවකවානුවකට ලංකාවේ ප්‍රසිද්ධ YouTube නාලිකාවක් සමග මෙම අරුණ ශාන්ත නැමැති නොහොත් කජ්ජා නැමැත්තා සමුග සාකච්ඡාවක් පවත්වනවා. එම සමුග සාකච්ඡාවේදී අනාවරණය කරනවා වසීම් තාජුදීන් නැමැත්තාගේ ඝාතනය සඳහා අදාළ යම්කිසි විශේෂිත වූ සිද්ධීන් සම්බන්ධව තුහ අනාවරණය කරනවා. අපිට දැන් කැඳක් නැති වෙනවා. පාතාල කල්ලි සමාජික කජ්ජා. ඒ දැන් යනකොට මරලා දාන්න හරි ප්ලෑන් එකක් රාජපක්ෂ මැරුවොත් එහෙම. දැන් කියන්නේ සම්පූර්ණ රාජපක්ෂ. රාජපක්ෂනේ කවුද? මහින්ද රාජපක්ෂ, සමා රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාම රාජපක්ෂ, සසෙන්ද්‍ර රාජපක්ෂ. ඔය රාජපක්ෂ පවුල වෙන කවුරුත් නෙවෙයි. රාජපක්ෂලට ඔයාගේ පස්සේ මෙච්චර ගේම් එකක් ගහන්න ඔයා ඔච්චර ලොකු පොරක් වෙන්නේ කොහොමද? පොරක් වෙලානේ දැන් නැත්තම් මේ හේතුව කියන්නේ රාජපක්ෂලා මොන හරි කරපු දෙයක් තියෙනවා නම් මම දන්නවා ඒකේ. මොනවද දන්නේ? මගේ කට ඇරියොත් ප්‍රශ්න ගොඩක්. එකක් කියන්න පුළුවන් නම් කියන්න. මොකද හේතුව මේ සාකච්ඡාවට විශ්වාසයක් ඕනේ. ඇයි මේ වගේ මේ පොඩි රහුලක් හොයාගත්ත කොල්ලෙක්ට රාජපක්ෂලා බය වෙන්න හේතුව මොකද්ද? බය වෙන්න කියන්නේ සමුදිත එතකොට සමුදිතලා හිතන්නේ තාඩුදීන් විතරද අතුරුහන් වෙලා තියෙන මේ රටේ. රාජපක්ෂ වෘත් එක ගේම් ඉල්ලලා විරුද්ධව ගිහිල්ලා තාඩුදීන් විතරද මේ ඉන්නේ මේකේ. නෑනේ. තාජුදීන් මැරුවේ රාජපක්ෂලම තමයි. ඔව් ඉතින් රාජපක්ෂලා කියලා ඒක ඔප්පු නානේ පස්සේදී. එතකොට ඒක ආණ්ඩුවක් ආවම මේක ඔප්පු වෙනවා අනිත් ආණ්ඩුව ආවම කොහොමද ඒක නැති වෙන්නේ? හැබැයි මෙන්න මෙහෙම දෙයක් සමුදිත කවදාවත් මේ මගේ ජීවිතේ නැති කරා කියලා මේ සාක්ෂි නැති වෙන්නේ නැහැ. සාක්ෂි ඕන විදිහට ලෑස්ති කරලා තියෙනවා මගේ ජීවිතේට. දැන් හතරක් වුණා. ඒ සියලුම සාක්ෂි මාධ්‍යයට එයි. ඔබතුමාලත් එයි. මම ඒ විදිහට ඔක්කොම හදලා තියෙනවා. පුළුවන් නම් මම මරලා පෙන්නන්න. එතන ඉඳන් තමයි පටන් ගන්නේ රාජපක්ෂතුන්ගේ විනාශ. දෙවියනේ ඔබ කොහෙද? ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම කජ්ජාගේ බිරිඳට මෙම වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධව ඔබ දන්නා තොරතුරු මොනවද යන සම්බන්ධ විමසීමේදී ඇය විසින් පවසා සිටිනවා මෙම YouTube නාලිකාවට මගේ ස්වාමියා ප්‍රකාශ කරපු තොරතුරු තමයි දන්නේ කියලා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ සම්බන්ධව තවදුරටත් උනන්දු වෙලා අර ඉහතකී ඒ වසීම් තාජුදීන් මහතාගේ මෝටර රථයේ පසුපස හඹා යන ඒ මෝටර රථයෙන් නගින පුද්ගලයාගේ CCTV දර්ශන මෑට පෙන්වා සිටිනවා මොහු අඳුර ගන්න පුළුවන්ද කියලා. ඒ අනුව ඇය විසින් එම දර්ශන පරීක්ෂා කරලා වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ වන විට ප්‍රකාශයක් ලබා දීලා තිනවා. හඳුනගන්න තිනවා මේ ඉන්නේ තමන්ගේ ස්වාම පුරුෂයා කියලා. අනේ තාත්තේ අන්න බලන්නකෝ තාදුදීන් ආයෙ එළියට ඇදලා අරන්නේ වලෙන් අරගෙන තාත්තේ කියලා වෙනවා තාත්තේ කියලා. ඉතින් දැන් හිතෙනවා කාටද හිතෙන්නේ? නාමල්ට හිතෙනවා. ඉතින් මම දැක්කා ඊයේ දිනේදී පොලිසිය මාධ්‍ය ප්‍රකාශක වරයා ඇවිල්ලා යම් මාධ්‍යයට කරුණු දක්වනවා. ඉතින් මම හිතන්නේ පොලිසිය මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු දැක්විය යුත්තේ මාධ්‍යයට නෙවෙයි අධිකරණයට. තමුසෙට වයර් දෝයි. ඉතින් අධිකරණයට දක්වන්න ඕන අධිකරණය හමුවේ ඉදිරිපත් කරන්න ඕනේ කරුණු මාධ්‍ය හමුවේ ඉදිරිපත් කරනවා කියන්නේම Tamanට මේ නඩුව සම්බන්ධයෙන් දේශපාලනික වශයෙන් කතිකාවතක් ගොඩ ගන්න තියෙන උමනාව. ඔයාලගේ මේ වගකීමක් නැති වැඩ හින්දා තමයි මේ තැනට මෙහෙම තත්ත්වයක් දැන් උදා වෙලා තියෙන්නේ. ඉතින් අපි අදත් ආණ්ඩුවට කියන්නේ අපක්ෂපාතීව පරීක්ෂණ කටයුතු කරන්න. මේ කිසියලු කාරණා ගැන හොයලා බලන්න. ඉතින් යම් කිසි කෙනෙක් තමන්ගේ ස්වාමි පුරුෂයා ඉනට අත තියන් ඉන්නවා කියලා හඳුනාගත්තා නම් පොලිසිය මාධ්‍ය ප්‍රකාශකවරයා කියන විදිහටම ඒ අයගේ ස්වාමි පුරුෂයාද අය පහුගිය දිනවල කොහෙද ජීවත් වුනේ? කාත් එක්කද හිටියේ? කවුද ඇසුරු කරේ කියන කාරණාත් ආණ්ඩුව සහ පොලිසිය හොයලා බලන්න ඕනේ. පාසෝ අලුත් සිපයියත් තරම් වරෙන් මෙතන වැඩක් පෙන්නන්න. තාත්තා කියන්නේ අරුණ විදානමගේ නොහොත් කජ්ජා. මගේ තාත්තට තමයි කජ්ජා කියලා කියන්නේ. එතකොට ওই සිද්ධිය සම්බන්ධයෙන් තාත්තගේ කියන්නේ මරණය සම්බන්ධයෙන් මගෙන් ප්‍රශ්න කරා CID එකට ගෙන්නලා කොළඹ CID ගෙන්නලා මගෙන් ප්‍රශ්න කරා. එදින මගෙන් ඇහුවා මේ ඉන්නේ ඔබේ තාත්තද කියලා අපිට අඳුර ගන්න පුළුවන්ද කියලා. වීඩියෝ පටයක් පෙන්නලා. මම කිව්වස එතකොට මට මම කියන්නේ ඒ කාලේදී මට තාත්තව අඳුර ගන්න බෑ. නමුත් මගේ තාත්තගේ අංග ලක්ෂණ වලින් ඔය මගේ තාත්තා නෙමෙයි. කොහොමද එහෙම වෙන්නේ? මගේ තාත්තා කවදාවත් බීර් ටින් එකක්වත් බොන්නේ නැහැ. සිගරට් එකක්වත් බීලත් නැහැ. බොන්නේත් නැති පුද්ගලයෙක් මගේ තාත්තා. එම වීඩියෝ පටේ තිබෙනවා එම පුද්ගලයා බීර් ටින් එකක් බොනවා. එතකොට මගේ තාත්තට කොන්දේ අමාරුවක් තිබ්බා කියලා අම්මා කියලා තියෙනවා. මගේ අම්මා කියලා තියෙනවා. ඇත්ත මගේ තාත්තට කොන්දේ අමාරුව පටන් ගත්තේ 2016 විතර පස්සේ. තාත්තා ඇක්සිඩන්ට් එකක් වෙනවා බස් එක. තාත්තගේ බස් එක ඇක්සිඩන්ට් එකක් වෙනවා රත්නපුරේදී. අන්න ඉතින් පස්සේ තමයි තාත්තගේ කොන්ද ගැසිලා තාත්තගේ කොන්ද රිදෙන්න ගන්නේ. මට කියන්න තියෙන්නේ මගේ තාත්තා ඒ වැරද්ද කරලා නැහැ. කවදාවත් මේ මගේ ජීවිතේ නැති කරා කියලා මේ සාක්ෂි නැති වෙන්න. මම හොඳ සාක්ෂි ඇතුව මම කියන්නේ. ඔය කියන පුද්ගලයා මරණ සම්බන්ධ නැහැ මගේ තාත්තා. මම කිසිම දේශපාලන පක්ෂයක් වෙනුවෙන්වත් පුද්ගලයෙක්වත් වෙනුවෙන් නෙමෙයි කතා කරන්නේ. මම කතා කරන්නේ මගේ මියගේ තාත්තා වෙනුවෙන් මම කතා කරන්නේ. මගේ තාත්තට කැලලක් ඇති වෙනකොට මම කැමති නැහැ. මොකද මගේ තාත්තේ මොන වැරද්ද කරත් මොන දේ කරත් මාත් එක්ක කතා බහ කරන කෙනෙක්. එහෙම වැරද්දක් තාත්තා කළා නැහැ කවදාවත්. ඕන තරම් කළා තියෙනවා. ඔයාලා උවත් කරලා තියෙනවා. ඕන තරම් කළා තියෙනවා. ඒ කියන්නේ ගිහිල්ලා මිනිස්සු අල්ලන්නද? දැන් මාව අල්ලන්න ඕන නම් මගේ ගෙදරට දාලා ඒ මිනිහට දඩුවම් කරන්න ඕන නම් ඒ මිනිහට මොන විදිහකින් හරි දඩුවම් කරන්න. එහෙම ඒවා ඉතිහාසෙක ඕන තරම් කළා. ඒ වගේම තමයි මේ පොලිසිය මාධ්‍ය ප්‍රකාශකවරයා වෙන්න පුළුවන් යම් කිසි වෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන් ආණ්ඩුවේ වමනාව මත මාධ්‍යයට අවිල්ලා බොරු කරුණු දක්වන්න උත්සාහ කරුවොත්
අධිකරණ ක්‍රියාදාමයට හෝ පරීක්ෂණ කටයුතු වලට අගතියට පත්වෙන විදිහට තමන්ගේ ප්‍රකාශන කරන්න ලෑස්ති වෙනවා නම් ඒ පිළිබඳවත් ඉදිරියේදී අපි නීතිය ක්‍රියාත්මක කරනවා. හරි හරි දැන් තේරුණා නාට්‍ය. හොඳේ නාට්‍ය තේරුණා. 2015 ජනාධිපතිවරණයේ ප්‍රධානතම මාතෘකාවක් බවට පත් වුණා මේ රග ක්‍රීඩක වශයෙන් තාජුදීන්ගේ මරණය. ඒ ආණ්ඩුව බලයට පත් වෙලා මම කියන්නේ 2015 යහපන් ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ පළමු මාසයේ ගත වෙනකොට ඊට අදාළ විමර්ශන ආරම්භ කළා. උනිකන් හරියට කුඩුකාරයෙක් වගේ නේද මල්ලි? වගේ? ඔව් තමයි. එහෙමද? සහ තව එක දෙයක් මට කියන්න තියෙනවා. මරණයක් කිසිදු වටපිටාවක් ඇතුලේ අභිරහසක් විය යුතු නැහැ. මොකද අභිරහස් මරණයේ වේදනාව ඉක්මවා යන නිසා. ඒ නිසාම මීට අදාළ සත්‍ය අනාවරණය විය යුතුයි. හරියනේ. මොකද මේ කේන්ද්‍රී ගන්නේ? දැන් මේ සිදුවීම් පෙළ අර නාට්‍ය පිටපතකින් එහා ගිහිල්ලා සාධාරණ විමර්ශනයක් බවට පත්වීම වැදගත්. පොහොට්ටුව තමයි පොදු ජන පෙරමුණ තමයි මේ ආණ්ඩුවට එරෙහිව මහජනයා සමග එකතුව ඇත්ත විපක්ෂයේ කාර්යභාරය ඉෂ්ට කරමින් ඉන්නේ. ඒක තමයි පළමු හේතුව මීට අදාළව තියෙන්නේ. පට්ටබල් බොරු. ඇයි බොරු සමාජගත කරන්නේ? බොරුවෙන් මුසාවෙන් මේ රට එහෙම ගෙනියන්න බෑ. ඇත්ත කතා කරන්න කියලා පිළ. ඒ වගේම අපේ කඳවුරේ දේශපාලනය අවසන් කිරීමේ ව්‍යාපෘතියක් තියෙනවා. මේ ව්‍යාපෘතිය පටන් ගන්නේ යුද්ධය අවසන් වන තැන ඉඳලා. ඒ ව්‍යාපෘතිය තවම අවසන් නැහැ. ඒ නිසා බලයේ ඉදිත් මේ ව්‍යාපෘතියට අපේ කඳවුර අහු වෙනවා. බලයේ අහිමි වෙලා විපක්ෂින වෙලාවෙත් අහු වෙනවා. ඊටාම පුංචි ඡන්ද ප්‍රමාණයක් ගන්න තැනට වැටුණාට පස්සෙත් ඒත් මේ වෛරෙන් බේරීමක් නැහැ. මොකද අනාගතයේ යම් තැනක අවදි වෙලා නැගිටලා ඉස්සරහට එයි කියන දේශපාලන බය එතමුන්ට තියෙනවා. ගාන්ජාට ටිකක් කාලාද? නැත්නම් අබින් ටිකක් කාලාද? එහෙම නැත්නම් ටිකක් එතනම පොඩ්ඩක් ගාලාද? දන්නේ නැහනේ.